ඉතින් Photoshop 2021 තමයි මම පාවිච්චි කරන version එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ෆයිල් පැත්තට ගිහිල්ලා ඕපන් කරගන්න ඔයාලගේ ඕනම image එකක්. ඉතින් මේ image එකක් ඔයාලා select කරලා මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Photoshop interface එක බලා ගන්න පුළුවන්. ඉතින් Photoshop interface එකේ ඔයාලට යන්න තියෙන්නේ quick selection tool එකට. ඉතින් මෙතන මම පෙන්නලා තියෙන quick selection tool එක. ඉතින් quick selection tool එකට ගිහිල්ලා ඔයාලගේ image එක උඩ මවුස් එකෙන් ඩ්‍රැග් කරගෙන යන්න ඔයාලට ඕන සිලෙක්ෂන් එක ගන්න. මාරම ලේසි. ඔයාලට නිකන් නැදගෙන යද්දී ඔයාලට තේරෙනවා ඔයාගේ සිලෙක්ෂන් එක ඔටෝම සිලෙක්ට් වෙගෙන යනවා. හැබැයි ඔයාලට මේ අතරදී ඔයාලා සිලෙක්ෂන් එක පොඩ්ඩක් හරි පිටට යන්න ගියොත් තියෙන සිලෙක්ෂන් එකෙන් ඔයාලට පුළුවන් එක මාරම ලේසි විදිහට මේක හදන්න. ඉතින් ඒ හදාගන්නේ ඔයාලා කීබෝඩ් එකේ Alt key එක ප්‍රෙස් කරගෙන මෙන්න මේ විදිහට ඔයාලගේ පිටට ගියපු තැන් කොමටික ලස්සනට අයි තිබ්බ තැනම ආයි ගේන්න පුළුවන්. මම මේ කරන විදිහට ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් මේ සිලෙක්ෂන් එක මම මෙන්න මේ විදිහට විනාඩි ගානක් ඇතුළත ඉක්මනට සිලෙක්ට් කරගෙන ඉවරයි. ඔයාලට පුළුවන් ලොකු වෙලාවක් යන්න ඉක්මනට සිලෙක්ෂන් එක කරගන්න පුළුවන්. ඒ වගේම මේ සිලෙක්ෂන් එක කරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මේ සිලෙක්ෂන් එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න. ඉතින් මේ කැරක්ටර් එක වෙනම ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ කීබෝඩ් එකේ Ctrl C ප්‍රෙස් කරලා ඒත් එක්කම Ctrl V ප්‍රෙස් කරන්න. එතකොට ඔයාලට මේ කැරක්ටර් එක වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකකින් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට ලේයර් එකක් හැදෙනවා ඔයාලට. ඒ වැඩි කරපු ගමන් මෙතන ලේයර් එකක් හැදෙනවා. මේ තියෙන්නේ ඔයාලට කිසිම අඩුපාඩුවක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා වෙනම කැරක්ටර් එකක් විදිහට මෙතන පෙන්වලා දෙනවා. ඉතින් අපි යමු ඊළඟ වැඩේට. හරි, අපි දැන් දෙවනියට කතා කරන්න යන්නේ. ඔයාලා දැක්කනේ quick selection tool එක. ඉතින් quick selection tool එක යට තියෙනවා තව tool එකක් magic wand tool කියලා. ඉතින් මෙතන magic wand tool එකට ගිහිල්ලා ඔයාලා මෙතන පොඩි selection එකක් දාගන්න පුළුවන්. එක touch එකක් මෙන්න මේ background color එකට දෙන්න. ඉතින් එතකොට selection එකක් වෙනවා. හැබැයි මේක තනි color වලට විතරයි magic wand tool එක වැඩ කරන්නේ. ඉතින් ඒ දුන්නට පස්සේ ඔයාලා delete key එක press කරගන්න keyboard එකේ. ඉතින් මෙන්න මේ විදිහට okay කරගන්න. okay කරගත්තට පස්සේ පොඩි වෙලාවකින් මෙන්න මේ විදිහට ඔයාලා remove වෙනවා. හැබැයි remove වෙන්නේ නැහැ මේ Photoshop CC version නිසා තමයි මේක remove වෙන්නේ නැත්තේ. හැබැයි ඔයාලා මෙන්න මේ විදිහට Photoshop CC version තියෙනවා නම් delete key එක ආයෙ press කරලා ඔයාලට පුළුවන් මේ content area කියන option එක background color කියන එකට change කරගන්න. ඒක change කරගත්තට පස්සේ ඔයාලට okay බටන් එක දුන්න ගමන් මේ විදිහට ලස්සන background එක remove වෙනවා. ඉතින් මම කරපු වැරද්ද ඔයාලත් කරන්න එපා කියලා තමයි මම මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්නේ. ඉතින් අපි අන්තිම වශයෙන් කතා කරනවා ඔයාලට ඩිසයින් කරන්න නැතුවම බැරි tool එක. ඉතින් මේ tool එකේ නම තමයි crop tool එක. ඉතින් crop tool එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ඕනම image එකක් crop කරගන්න. ඉතින් ඔයාලා phone එකෙන් crop කරගන්න පුළුවන්. ඒ මම Photoshop වලදී කියලා දෙන්නේ නැහැ. ඔයාලා Photoshop වලදී crop කරගන්න කියලා. ඉතින් මෙතන ඔයාලට magic wand tool එක දාලා බලන්න පුළුවන්. crop tool එක කියන්නේ tool number 5. පහේ තමයි ඔයාලට crop tool එක බලන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලා new ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ crop tool එකේ crop කරගන්න පුළුවන් sizes බලන්න මේ photo එක. 4x6 තියෙනවා 5x7 ඉතින් මේ විදිහට ගොඩක් sizes තියෙනවා. ඉතින් මේ sizes වලට බලාගෙන ඔයාලට crop කරගන්න ලේසි වෙන තමයි sizes තියෙන්නේ. ඉතින් ආයෙත් මම crop tool එකට ගිහිල්ලා මෙන්න මෙතන sizes type කරගන්න තැනක් තියෙනවා. මෙන්න මේ විදිහට zoom කරලා පෙන්නපුවාට පස්සේ ඔයාලට ඉන්ච් එකයි දිග පළල ඔයාලට දාන්න පුළුවන්. ඉතින් මම 4x6 කියලා දැන් මෙතන පොඩි type එකක් දාගන්නවා. ඉස්සර තිබ්බේ. ඉතින් මේ විදිහට size එකක් දාගන්නවා ඔයාලට පෙන්නන්න. ඉතින් මේ විදිහට බලනකොට අපිට පල්ලෙහ පොඩි වෙනස්කමක් වෙලා පේනවා. size එක වෙනස් වෙලා. ඉතින් මෙතන මේ මැද තියෙන මේකෙන් අපිට පුළුවන් උඩ පල්ලෙහ මාරු කරගන්න sizes එක. ඔයාලට පේනවද? පොඩ මාරු වෙනවා. ඉතින් මම ආයෙත් මෙන්න මේ විදිහට මගේ image එක අරගෙන ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මම enter press කරගත්තා. enter press කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ වීඩියෝ එකේ end එකට. ඉතින් end එකේදී ඔයාලා අද ඉගෙන ගත්තේ ඔයාලා කොහොමද Photoshop එකේ quick selection tool එක භාවිතා කරලා කොහොමද ඔයාලගේ ඕනම image එකක background එකක් remove කරගන්නේ ලේසියෙන්ම කියලා. ඒ වගේම ඔයාලගේ මේ Photoshop වල තියෙන crop tool එක use කරලා ඔයාලා කොහොමද ඔයාලගේ ඕනම image එකක standard sizes වලින් ඔයාලගේ image එක
ක්‍රොප් කරගන්න කියලා. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක නොතේරෙන මොකක් හරි පාර්ට් එකක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම යූස් කරපු ටූල් එකක් මොකක් හරි ඔයාලට නොතේරෙනවා නම් ඒක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම උදව් කරනවා ඉගෙන. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක යාළුවන්ටත් ෂෙයා කරලා මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් තවත් අරන්. ඉතින් මේ වීඩියෝ එක එන්ඩ් එකට ඇවිල්ලා තියෙනවා කියලා කිව්වනේ. මේ වීඩියෝ එක අදින් එන්ඩ් කරනවා. අලුත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. කට්ටියටම ටටා and goodbye.